පිටිකස් ටිකක් තියෙන්නේ. ෆයිනස් ගස් මේ ඔක්කොම. ෆයිනස් වගාව. ලංකාවේ නම් ඔක අපලා අයින් කරනවානේ. මේ පොළව වේන්න තැහැට. ෆයිනස් අතන ඉන්න එන්නම් කිව්වා. ඒ මහන්සියල්. අමාරු. කඳුනා කළා. මොකද අපි විතරක් දන්න ප්ලේස් එක තමයි දැන් යන්නේ. ගොඩක් කට්ටිය මෙතෙන්ට විතරයි එන්නේ. අම්මයි කිව්වොත් තියෙනවා. දැන් අපි යන්නේ කට්ටියම නොදන්න අපි විතරක් දන්න ගොඩක් කොරියන් අයත් දන්නේ නැති ප්ලේස් එකකට අපි එතන තමයි විනෝද දෙන්නේ. යා එන්න ඕන. තව ඉස්සරහ හොඳ විස්තර තියෙනවා. මට කියවනවද මේක? ඈ? මට කියවනවද මේක? අවුන්න. මට කියවනවද මේක? ඔව්. පොඩ පාර දුෂ්කරයි. කැලේ වෙහිලා දින ගොඩක් කට්ටිය ඉන්නේ තින්දා. ලංකාවේ වගේම කැලේ තියෙනවා මේක මුදයිනේ වුණාට. ඔව්. හැබැයි පරිසර පද්ධතිය වෙනස් ලංකාවට වඩා. ඔව් ගස්යම වෙනස් ටිකක් තියෙන නේ. පොඩක් තුනතර කර වර්ග අඩුයි. විශාල ගස් තමයි වැඩි. ඔව්. ෆයිනස් අපි අර කට්ටිය ටිකක් ලම් වෙලා යන්න වෙනවා. මොකද අපි පාර දන්නෙත් නැහැ. නඩේ ගුරා ඉස්සර වෙලා ඉන්නේ. අපි අතරමං වෙන්න පුළුවන්. වල්මත් උනාද කොහෙද ගියේ? කොහෙද ගියේ? අමෙහෙ අර පැත්තෙන්. කොයි පැත්තෙන්ද ආවේ? හරි පාර හොයාගත්තා. තා පොඩ්ඩෙන් වල්මත් වෙනවා. ඔව් ළඟින් මේ යන්න වෙනවා. අපි පාර දන්නේ. ගොඩක් දුෂ්කර පාරක්. ඔක පල්ලම. ගිරි දුර්ග, කන්ද දුර්ග, වන දුර්ග පසු කරමින් දාල ස්ථානට ළඟා වෙන්නේ දැන්. ලිස්සනවා. ෆයිනස් හතුත් තියෙනවා. හැබැයි ප්‍රතිඵලය බලමු කොහොම වේද කියලා. අපිට යන්නේ ෆස්ට් ටයිම් නේ? ඔව් මම යන්නේ පළවෙනි සැරේට. මගේ ෆස්ට් ටයිම්. බලමු කියලා කොහමද කියලා. බැටුනොත් මේ හැබැයි කන්දේ තමයි පල්ලම. දැන් මෙච්චර අපි කරේ කන්ද නැගපෙක. දැන් තමයි පල්ලම බහගෙන යන්නේ. අර කට්ටිය නා වෙඩිල්ල වගේ. ඉස්සලා කට්ටිය නම් ඉක්මනටම යනවා. යාට පාර හුරුයි. ඒ සෙට් එක පාර හුරුයි කලින් ඇවිල්ලා තියෙනවා. ඔව්. එයාලා කලින් ආපු කට්ටිය අපි දෙන්න තමයි ආධුනිකව වගේ පස්සේ යන්නේ. අවුරුදු 6ක විතර පස්සේ කන්දක් නගින්නේ. විනෝදයි. හැබැයි වේද. මේ ප්ලේස් එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ නේ. නෑ. මේක මම හිතන්නේ කොරියන් අයගෙත් බොහොම ටික දෙනෙක් විතරයි දන්නේ. සමහරට අපිට මෙතන ඉන්න දෙයක් දන්නේ නැහැ. බලමු මෙතන එක්කෙනෙක් බලා ගන්න කෙනෙක් ඉන්නවා. කලින් නම් ඒ අවසර දීලා තිබ්බා. මේ පාර කොහොම වෙයිද දන්නේ නැහැ බලමු. දැක්කනේ ඉස්සලා ගිය හැටි. මේ ෆයිනස් වල ඉක්මනට ලිස්සනවා හපත්තු වල. ලොකු පල්ලමක් තියෙනවා. ඔව්. එන්න පල්ලමක් තියෙන මේක මෙහෙම නාට. හරි අමාරුයි බහින්න. මෙතන නම් ලොකු පල්ලමක් තියෙනවා ලනුකුත් දාලා තියෙන බහින්න. කොරියන් එක්කෙනෙක් ඉන්නවා. බලමු. කට්ටියක් ඉන්නවා. මම හිතන්නේ යාලා ප්‍රොඩක්ෂන් වැඩේට. කොරියන් කට්ටියකුත් ඉන්නවා. මේ පල්ලම වැඩි හින්දා මේ ලනුකුත් දාලා තියෙන පස්සේ සිරිපාදේ මේ අදේ එනවා වගේ ඉස්සර ආදි කාලේ අපි මුදුමිත් සිරිපාද දැක්කා වගේ. මහගිරි ගඳ දඹේ නාගිනා වගේ තමයි සිරිපාදේ පේනවනේ. කම්බි අල්ලගෙන බහින්නේ. පල්ලමක් තියෙනවා. වලත් එක්ක හරි අමාරුයි. අය මොනවද එන්න ඉස්සලා පල්ලම.
මත පෙරමුණ ගන්න තමයි වෙන්නේ. මුදියා වගේ නෙමෙයි. ෆයිනස් කොලේ හින්දා ලිස්සන්නේ. පටි අසෙත් වෙලා ඉන්නේ එතන. ඈ? මුදුරලේ මත් තියෙන හොඳට. පිළිකටුවෙම තියෙන හරිය ඉස්සයි මේ කකුල් වලට. මෙන්න මේව නේද අපිට කන්න දෙන්නේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා දැන්. තව පොඩ්ඩකින්